අපි අද කතා කරන්නේ ස්නායු පිරීම සම්බන්ධව වැදගත් කරුණක්. ඒ මොකද්ද දන්නවද? සාමාන්‍යයෙන් ස්නායු පුරවනකොට දතේ ස්නායු අයින් වෙනවනේ. එතකොට අපේ දතට වෙන වෙලාවක නම් තද දෙයක් අහු වුණොත් ඒක අපේ ස්නායුව මගින් අපේ මොළයට සංවේදනය කරනවා. ඒ කියන්නේ වේදනාවක් හරි ප්‍රෙෂර් එකේ සෙන්සේෂන් එක හරි දැනෙනවා. නමුත් ස්නායු පුරවපු දතට ඒ දතේ වේදනාව නැති වෙනවත් එක්කම දතට ඇති වෙන පීඩන සංවේදනයක් නැති වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කියමුකෝ දතට ගල් ගෙඩියක් හැපුණා කියලා. ඒ ගල් ගෙඩිය හැපෙනකොට අපිට ගල් ගෙඩිය හැපුණා කියලා දැනෙනවා. නමුත් මේ වගේ අවස්ථාවකදී ගල් ගෙඩිය හැපුණා කියලා දැනෙන්නේ නැහැ ස්නායු පිරවපු දතට. එතකොට වෙන්නේ මොකද්ද? එක්ක ගල එක්ක දත. ඒක දතට හානි වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවක සාමාන්‍යයෙන් අපි ස්නායු පුරවන රෝගියාට කියනවා ඒ පිළිබඳව ස්නායු පුරවපු දතට විශේෂ අවධානයක් යොමු කරන්න කියලා. දැන් මේ අපි කරපු මේ ස්නායු පිරීම මේ රෝගියාගේ මේ ස්නායු පුරවපු දතේ සර්ෆසස් දෙකක් මුහුණත් දෙකකට වඩා හානි වෙලා තියෙනවා, නරක් වෙලා තියෙනවා. මේ එක්ස්රේ රූප සටහනේ ඔයගොල්ලන්ට දකින්න පුළුවන් මේ ස්නායු පිරවීම. එතකොට මේ දත නැවත සංරක්ෂණය කිරීමේදී අපි සාමාන්‍ය විදියට මේ විදියට දතේ පාටින් අපිට දත හදන්නත් පුළුවන්. එහෙම කරනකොට අපිට එකක් තමයි පිරුමේ සවි ශක්තිය අඩුයි. ගොඩක් අයගේ තියෙන ගැටලුවක් තමයි කියන දෙයක් තමයි ස්නායු පිරුමෙන් පස්සේ දත කඩලා ගියා කියන එක. ඒක වෙන්න පුළුවන් හේතුව තමයි අර වේදනාව දැනෙන්නේ නැති එක. මුලදී එකපාරටම මේ චූටි ක්‍රැක් එකක් වෙන්න පුළුවන්. මේක ක්‍රමානුකූලව වැඩි වෙලා පස්සේ ඒක හානි සම්පූර්ණයෙන්ම දත කඩලා යන්න පුළුවන්. එතකොට කියන්නේ සාමාන්‍යයෙන් පාන් කෑල්ලක් කනකොට දත කැඩෙනවා කියලා. නමුත් ඇත්තටම ක්‍රැක් එක වෙලා තියෙන්නේ ඊට ගොඩාක් කාලයකට කලින් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දතක් කොහොමද අපි ආරක්ෂා කරන්නේ? එතකොට අපි සාමාන්‍යයෙන් කළ යුතු ක්‍රමවේදය තමයි මේ වගේ දතකට අර ෆයිබර් ඔප්ටික් ඇණයක් මගින් මේක රීන්ෆෝස් කරන එක. අපි සරල උදාහරණයක් කියමුකෝ. අපි කොන්ක්‍රීට් එකක් කණුවක් දානකොට ඒකට කම්බි දානවනේ. අන්න ඒ වගේ දතේ තියෙන පිරුමට සපෝට් එකක් දෙනවා අපි ෆයිබර් ඔප්ටික් ඇණයක් දත ස්නායුව ඇතුළට ඇතුල් කරා. මේක කිසිම වේදනාවක් දෙන දෙයක් නෙවෙයි. දැන් තව ටිකකින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක කොහොමද සිදු කරන්න ලබන්නේ කියලා. ඊට පස්සේ හොඳම දේ තමයි ස්නායු පුරවපු දතට දන්ත කොපුවක් භාවිතා කරන එක. එතකොට ගොඩක් කල් කියන්නේ දිගු කාලයක් අපිට ඒ කටේ ඒ දත තබා ගන්න පුළුවන්. ඉතින් ඒකින්ද සාමාන්‍ය අඩුම වශයෙන් ෆයිබර් පෝස්ටර් නැත්නම් ෆයිබර් ඔප්ටික් ඇණයක් දාලා හරි සාමාන්‍ය පිරීමක් කළා හරි දත ආරක්ෂා කරගන්න ඕන. පස්සේ කාලේ ක්‍රවුන් එක කරගත්තත් කියන්නේ දන්ත කොපුවක් පස්සේ දාගන්න උනත් පුළුවන්.